කොහොමද ඔක්කොම ශ්‍රී ලංකන් වොච් එන්තුසියස්ට් අද රිස්ට් වොච් එකක් නැතුව පොඩ්ඩක් මම හිතන්නේ වෙනස් හොරොලොජිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් තමයි. නමුත් රිස්ට් වොච් එකක් නන් නෙවෙයි. Seiko Emblem ටේබල් ක්ලොක් එකක් මට හම්බුණා. ඉතින් ඒක ගැන පොඩි විස්තරයක් කියන්න තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් පොඩි වෙනසකටත් එක්ක ඉතින් මම හිතන්නේ මම මේ වෙනකොට වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙනවා එක එක වොච් ගැන සහ එක එක වොච් වල විස්තර ගැන. ඉතින් අද ගෙනලා තියෙන ක්ලොක් එකක් ඔයගොල්ලෝ දන්නවා ඉංග්‍රීසි භාෂාවෙන් නම් සාමාන්‍යයෙන් ක්ලොක් වොච් කියන්නේ අවස්ථාව අනුව වර්ග දෙකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා හන්දිවල එහෙම තියෙන ක්ලොක් ටවර් කියලා අපි කියන්නේ. ඉතින් නමුත් සිංහල භාෂාවෙන් අපේ භාෂාවෙන් කිව්වොත් ඔරලෝසු කණුව, මේස ඔරලෝසුව, ඒ වගේ බිත්ති ඔරලෝසුව. නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් වොච් එකක් ක්ලොක් එකක් කියන්නේ මේ දෙක වෙන වෙන විදිහට තමයි හඳුන්වන්නේ. ඒක මම නිකන් පැහැදිලි කිරීමක් විදිහට කිව්වේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති. ඉතින් අද ගෑනලා තියෙන මම කිව්වා Seiko Emblem කියන ටේබල් ක්ලොක් එකක්. මේක මං හිතන්නේ ටිකක් උස්සන්න අමාරුයි. ඇත්තටම මේක මම මෙහෙම අල්ලන් හිටියට කිලෝ 1යි ග්‍රෑම් 100ක් විතර බර ක්ලොක් එකක්. ඉතින් මුලින්ම මං කියන්නම් මේ Seiko කියන බ්‍රෑන්ඩ් එක ඔයගොල්ලෝ දන්නවා එක එක බ්‍රෑන්ඩ් ලයින් කලෙක්ෂන්ස් සීරීස් එක එක සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ Emblem කියන එකත් ටිකක් වින්ටේජ්, ඒ කියන්නේ පරණ කාලෙදී මම හිතන්නේ 80 ගණන් වල ඊටත් කලින් වෙන්න පුළුවන් සමහරවිට. ඉතින් ආපු එක බ්‍රෑන්ඩ් ලයින් එකක්. ඉතින් මේ Emblem කියන එකෙන් රිස්ට් වොච් එහෙමත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ Emblem ක්ලොක්ස් ගොඩක්ම හැදුනේ සාමාන්‍යයෙන් ජපාන් ඩොමෙස්ටික් මාකට් එකට සහ සාමාන්‍ය අපේ ඔයගොල්ලෝ දන්න ඕනම ෂොප් එකේ වොච් ෂොප් එකක් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ Seiko ෂොප් එක නෙවෙයි, Seiko වොච් විකුණන රීටේලර් ෂොප් එකකට එන කස්ටමර්ස්ලා ඉන්නවා. උදාහරණයක් විදිහට අපි වෙන කඩයක් ගත්තා සාමාන්‍ය එන ලෝයල් කස්ටමර්ස්ලා කියන්නේ අපි ඒ කඩේටම විතරක් එන ඒ වගේ කස්ටමර්ස්ලාට ගොඩක් වෙලාවට තමයි මේ වගේ දේවල් දෙන්නේ. ඒ කියන්නේ මේවා සාමාන්‍ය ලිමිටඩ් තමා ප්‍රොඩක්ෂන් කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ ක්ලොක් ඕන තරම් එළියට දාන්නේ නැහැ මේ වගේ ඒවා. ඉතින් මේ වගේ ඒවා ලිමිටඩ් විදිහට ප්‍රොඩක්ට්ස් කරලා ඒ ෂොප් වලට යවනවා. ඒ ෂොප් වලට යවුවට පස්සේ සාමාන්‍යයෙන් මේ වගේ ලෝයල් කස්ටමර්ස්ලාට තමයි මේවා ගන්න සලස්වන්නේ. මොකද ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් එකකට ලෝයල් විදිහට යම්කිසි පුද්ගලෙක් තියාගන්න ඒ බ්‍රෑන්ඩ් එකට ගොඩක් වටිනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් සාමාන්‍ය ලෝකේ ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් වලට ඉන්නවා ඇම්බැසඩර් වගේ. කියන්නේ ඔයගොල්ලෝ දන්නවා හූබ්ලෝ වලට හුසෙන් බෝල්ට් ඉන්නවා. ඊට පස්සේ ලොන්ජින්ස් වලට තව මම හිතන්නේ නළුවෙක් ඉන්නව නම් හරියට මතක නැහැ. ඉතින් රොලෙක්ස් වගේ ඒවට ගොඩක් ප්‍රසිද්ධ කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ ඒ එක්කෙනෙක් ඒ විදිහට ඒ තියාගත්තාම ඒක බ්‍රෑන්ඩ් එකටත් ලොකු දෙයක් සහ කස්ටමර්ස්ලා විදිහට ඒක කස්ටමර් කෙනෙක් ඒක බ්‍රෑන්ඩ් එකකට ලෝයල් විදිහට හදාගත්තාම ඒ ෂොප් එකටත් ලොකු වටිනාකමක් එනවා. ඉතින් ඒ වගේ උදාහරණයක් විදිහට යම්කිසි කඩේකට හැමදාම එනේ කස්ටමර්ස්ට වගේ දෙන්න තමයි මේ වගේ ගොඩක් ක්ලොක්ස්, කියන්නේ ලිමිටඩ් එඩිෂන් ක්ලොක්ස් නිෂ්පාදනය කරන්නේ. නමුත් ඔයගොල්ලෝ දැකලා ඇති Seiko කියලා සාමාන්‍ය ක්ලොක්ස් හැදෙනවා, වෝල් ක්ලොක්ස්, ඒ කියන්නේ බිත්ති ඔරලෝසු සහ ඩිජිටල් එන ටේබල් ක්ලොක්ස්. ඒවා සාමාන්‍ය ප්‍රොඩක්ෂන් ලිමිටඩ් නැහැ. ඒවා සාමාන්‍ය ඕන තරම් ප්‍රොඩක්ට්ස් හදලා ග්ලෝබලි වුණත් යවනවා. ඉතින් මේ වගේ ලිමිටඩ් මේ වගේ ක්ලොක්ස් මම හිතන්නේ දැන් වැඩි නිෂ්පාදනය වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය එහෙම ලිමිටඩ් කියලා නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඕන තරම් එක එක රීටේල් ෂොප්ස් වලට යවන්න Seiko සහ Citizen ඒ වගේ ලොකු වොලියුම් වලින් එක ක්ලොක්ස් හදනවා. ඉතින් මේ තියෙන ක්ලොක් එකේ මම සීරියල් නම්බර් එක කියන්නම් HW48.2G. ඔයගොල්ලෝ පේනවා ඇති HW48.2G තමයි මේකේ රෙෆරන්ස් නම්බර් එක මේ ටේබල් ක්ලොක් එකේ. ඉතින් මේක නම් ඇත්තටම මම හිතන්නේ ක්වාර්ට්ස් වොච් එකක්. නමුත් පෙනුම ඕගොල්ලොන්ට
පේරනවා ඇති වීල්ස් එළියට විසිබල් වීල්ස් දාලා දෙන. කියන්නේ සාමාන්‍ය අර මැකැනිකල් වොච් ක්ලොක් එක තියෙන ඒ ලුක් එක දෙන්න තමයි ගොඩක්ම මේ වොච් එක try කරලා තියෙන්නේ. කියන්නේ මේ glass වලින් මේ wheels move වෙන එක ඇත්තටම ටිකක් කියන්නේ horology enthusiast කෙනෙක්ට වගේ නම් සෑහෙන්න ආස හිතන දෙයක්. ඒක දන්නවා watch clock වලට ආස කට්ටිය ඒ feeling එක. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට පේනවා ඇති මේ glass එක cut glass කියලා අපි මේකට කියනවා. සාමාන්‍යයෙන් Seiko wrist watch එහෙමත් වෙනවා cut glass. මට හරියටම නම් මතක නැහැ. V අකුරෙන් පටන් ගන්න නමක් තියෙන Seiko. ඉතින් ඒ cut glass සිස්ටම් එකකින් තමයි මේ ක්ලොක් එකත් හදලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ග්ලාස් එක නම් සාමාන්‍ය සැෆයර් වගේ නෙවෙයි නිකන් normal glass වෙන්න ඕනේ. සහ මේ කේස් එක stainless steel gold plated කේස් එකක්. ඉතින් ක්ලොක් එකේ සාමාන්‍ය 3A බැටරි එකක් තමයි දාන්න තියෙන්නේ මේ පිටිපස්සෙන්. මෙතන ඔයගොල්ලෝ පේනදී pull open කියලා තියෙනවා. මේක ගලවපුවාම ගලවලා පෙන්නන්න. සාමාන්‍ය normal බැටරි එකක් තමයි මේකට දාන්න තියෙන්නේ. ඉතින් මේ knob එකෙන් පුළුවන් time එක change කරන්න. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ clock එක සාමාන්‍ය refer කරලා බලපුවාම මට හොයාගන්න පුළුවන් වුණා. 1999 2010 දී වගේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ වෙනකොට අවුරුදු 26කට ආසන්න ක්ලොක් එකක්. කියන්නේ සෑහෙන පරණයි. ඉතින් quartz movement එක තාම ගොඩක් precisely දුවනවා. ඉතින් ඒකේ කිසිම අවුලක් තිබ්බේ නැහැ. මං හිතන්නේ පොඩි වෙනසක් මාසෙකට ඇති. නමුත් ගොඩක්ම quality එකට දුවනවා. ඉතින් මේ wheels ගැන කතා කරොත් මේවා ගොඩක්ම එන්නේ hard plastics. ඒ කියන්නේ සාමාන්‍ය තද ප්ලාස්ටික් වර්ගකින් තමයි හදලා තියෙන්නේ. යකඩ නෙවෙයි මේ wheels. ඉතින් යකඩ තියෙන්නේ මං හිතන්නේ මේ outer case එක විතරයි. මේ ඇතුලේ තියෙන ගොඩක්ම parts ඔක්කොම වගේ ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. මේ මැද ඔයගොල්ලෝ පේනදී vintage කියලා ගහලා තියෙනවා. ඉතින් මේ clock එකේ refer කරනකොට ගොඩක්ම Seiko emblem vintage කියලා අර මං ඉස්සෙල්ලා පෙන්නපු HW482G කියන reference number එක ගහපුවාම මේ clock එක ඔයගොල්ලෝ හොයාගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ. ඉතින් මේකේ price tag එක මම හරියටම කියන්න දන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ ලංකාවේ එහෙම shop වලට මම ඉස්සෙල්ලා කිව්වා ජපාන් domestic market එක ගොඩක් හදපු එකක් කියලා. සාමාන්‍යයෙන් එහෙම පිට රටවල් වලට මේ වගේ clocks යවනවද නැද්ද කියන එක මම හරියටම විස්තරයක් දන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ අර මං කිව්වා වගේ horology enthusiast කෙනෙක්ට වගේ සෑහෙන වටිනාකමක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මෙහෙම table එක තිබ්බහම ඉතින් ඕගොල්ලෝ දන්නවා collector කෙනෙක්ට හරි enthusiast කෙනෙක්ට හරි ලොකු එක වටිනාකමක් තියෙනවා බලන් ඉන්නකොට. ඉතින් ආසයි අපි ඒ වගේ දේවල් වලට තමයි ආස. ඉතින් පොඩි වෙනසකටත් එක්ක තමයි මේ වගේ දෙයක් ගැන වීඩියෝ එකක් කරේ. අපි එහෙනම් තව වීඩියෝ එකකින් wrist watch එකක් එක්ක ආයෙත් හම්බෙමු.